අයිස් ගන්නවද? කුඩු ගන්නවද? එහෙනම් මේ කතාව ඔයාටමයි. ඔයා දන්නවද? ඔයා අයිස් ගන්න නිසා කුඩු ගහන නිසා ඔයා ගෙදර ඔයාගේ වයිෆ් ගණිකාවක් වෙන්න පුළුවන්. ඔයාගේ දරුවෝ හිඟමනට වැටෙන්න පුළුවන්. ඔයා දන්නවද ඇයි කියලා? හිතලා බලපන්. මෙහෙමයි. දැන් ඔබ අයිස් කාලා මොන හරි ගේමක් ගහලා පොලිසියට අහු වෙනවා. පොලිසියට අහු වෙලා ඔබ පොලිසියෙන් අරන් ගියාම ඔබ බේර ගන්න අප තියන්න ගෙදර ගෑණි එනවා. මොකද වෙන්නේ ඊට පස්සේ? ඒ ගෑණි උසාවි ගාන රස්තියාදු වෙනවා. ඒ වයිෆ් ඊට පස්සේ පොලිසි ගාන රස්තියාදු වෙනවා. ඊට පස්සේ දන්නවනේ මිනිස්සු ගැන පොලිසියේ ඉන්න මිනිස්සුද මං කවුරුවත් කියන වරදවා කියනව නෙවෙයි නමුත් සමහර මිනිස්සු දන්නවනේ සමහර මිනිස්සු ගැන එයාලා ඊට පස්සේ ගෑනු කෙනෙක් පොට්ටක් කොට රස්තියාදු වෙන්නේ වෙද්දී තරුණ කෙල්ලෙක් නම් තරුණ ගෑණියෙක් නම් මොකද කරන්නේ? පොට්ටක් බලනවා පොඩි අවස්ථාවක් ගන්න නේද? අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලනවා. කොහොම කොමාරි පළවෙනි පාරේ අන්තම් දෙයනේ කියලා අප තියලා ගෙදර එක්කන් එනවා. දෙවෙනි පාරත් වා ඒ වැරද්දම කරනවා. දෙවෙනි පාරත් වා පොලිසියට අහු වෙනවා උසාවි ගාන යනවා. දෙවෙනි පාරත් වාගේ වයිෆ් ඒ විදිහට මේ පස්සේ යනවා. පළවෙනි පාර අර චුට්ටක් හොයලා බලන්න ආව මිනිස්සු දෙවෙනි පාර උදව් කරන්නේ. ඊට පස්සේ ඉතින් වාගේ වයිෆ් උත් අසරණයිනේ. මොකද කරන්නේ? මේ මනුස්සයට වෙන කරන්න දෙයක් නැහැ උදව් ගන්නවා. ඔන්නෝම උදව් ගනිද්දී අර උදව් කරන මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නිකන් උදව්වක් දීලා පැත්තකට වෙන නෙමෙයි. එයා බලාපොරොත්තු වෙනවා ඒ ගෑනු කෙනාගෙන ප්‍රයෝජනයක් ගන්න. ඔහොම දන්නේම නැතුව ඔයා නිසා මතක තියාගන්න. ඔයා නිසා ඔයාගේ වයිෆ්ට සිද්ධ වෙනවා තව කෙනෙක් ගාවට යන්න. ඔයාව බේර ගන්න නේ? ඔයාව බේර ගන්න වෙන උදව් පාරක් එනවා. උඹ තුන්වෙනි පාරට ඇතුළට යනවා. මොකද්ද වෙන්නේ පා? ආපු අර මිනිස්සෙක් සිද්ධ වෙනවා අර උදව්ව ගත්ත කෙනා ගාවට හෝ තවත් කෙනෙක් ගාවට යන්න. කොහොම කීප වතාවක් ගියන් පස්සේ ඒ ගෑනු කෙනාට ඉබේටම හිතෙන්න ගන්නවා යකෝ මම මේ දුක් විඳින්න නිකන් නිකරුනේ. ඇත්තටම මේක වෘතියක් විදියට කරා. කීයක් හරි හම්බ කරගන්න පුළුවන් මගේ අහිංසක දරු පැටවුන්ට කන්න දෙන්න කියලා. මොකද උඹ අයිස් ගහලා සතේ අතේ නැතුව නන්නත්තර වෙලා ගියාම උඹගේ දරු පැටවු ටික බඩගින්න. වයිෆ් කොහොමද ජීවිතේ ඉවරයි. ඉතින් මේ මිනිස්සේ හිතන්න ගන්නවා රයිට් මේක මගේ දරු පැටවු ටිකට කන්න බොන්න දෙන්න පුළුවන්. ඒ නිසා මම මේ වැඩේ කරන්න ඕනේ කියලා. දන්නේම නැතුව එයා ගණිකාවක් වෙලා. අන්තිමේදී උඹ අයිස් ගහන නිසා උඹ නිසා උඹගේ වයිෆුයි දරුවෝයි අන්තසරණ වෙලා. වයිෆ් ගණිකාවක් වෙලා දරුවෝ පාරට වැටලා අන්තසරණ වෙලා. එහෙම වෙන්න දෙන්න එපා. ඔබ පිරිමියෙක්නේ. නෑ හරි පිරිමියෙක් මචං එහෙම කරන්නේ නෑ. හරි පිරිමියෙක් හැමතිස්සෙම තමන්ගේ ගෑනු දරුවෝ ආරක්ෂා කරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ දේවල් කැප කරලා එයාලව පරිස්සම් කරන්න බලනවා. පිරිමියෙක් කියන්නේ මහා ගහක් වගේ බං. පල්ලෙහා ඉන්න හැමෝටම හෙවන දෙන. අන්න එහෙම වෙයන්. නිකන් ජීවිතේ අයිස් කුඩු ගහලා නාස්ති කරගෙන තමන්ගේ ගෑනු දරුවොත් එකට බිල්ලට දෙන්න ලේස්ති වෙන්න එපා. තමන්ගේ ජීවිතේ පරිස්සමට හදාගනින්. මේ හම්බෙච්ච ලස්සන ජීවිතේ ලස්සනට ආරක්ෂා කරගෙන තමයි ගෑනු දරුවොත් පරිස්සමට බලාගෙන. එයාට ආදරේ දීපන්. හොඳ සැමියෙක් වෙයන්. හොඳ තාත්තෙක් වෙයන්. දවසක මේ හැමෝටම ආඩම්බරෙන් කටක් කරලා කියන්න පුළුවන්. අන්න එදාට බලපන්. උඹේ පපුවට පුදුම සතුටක් දෙන්නේ. සැනසීමක් දෙන්නේ. මැරෙද්දී අන්නේ සැනසීම තමයි වටිනම දේ. ඒ නිසා දැන්වත් ඔය නරක පුරුද්ද අතහැරපන්. දැන්වත් හොඳ මිනිස්සෙක් වෙයන්. මිනිස්සෙක් හොඳ ස්වාමිපුරුෂයෙක් හොඳ තාත්තෙක් හොඳ සහෝදරයෙක් හොඳ දරුවෙක් වෙයන් ගෙදරට. අන්න එතනයි බං නියම සැනසීම තියෙන්නේ. එහෙනම් මතකයිනේ කොල්ලෝ ටික අන්න ඒ විදිහටම කරන්න ඕනේ. එහෙනම් හැමෝටම ජය වේවා.